ඉතින් අපි ආදුර බොහොමයි දරාගෙන අපි අපිවම දැන් මේක ඇති වෙලා අපිටම සිතේ ගැඹුරුම තැනක ලිව්වා මගේ ප්‍රේමය නුඹටම එන්න දැන් ඇති වෙලා ඒක අපිටම ගහන සඳ මැරෙන්නේ පාට දැන් ඇති වෙලාද ඈ දැන් ඇද්ද මොකද්ද මගේ කොල්ලගේ ලස්සන ඊ ඇටි බලන්න ගෙදරට ඉන්නෝ වගේ මං ඇවිල්ලා තින්නේ දැන් ලස්සන එකක් හොයා ගන්නවා ඇයි මම කියන්නේ මට ඔයා තරම් ලස්සන කවුරුත් අම්මේ ඇත්තම කියන්නේ මෙතන වාඩි වෙන්න රවදියා බලන් ඉඳද්දී අනේ මම මොනවද හිතෙන්නේ මොකද්ද රවදියා බලන්න ඉතින් ආයි හිතෙන්නේ මොනවද දාන්නේ රවදියා දකින්න මට එතන දුවල පැනලා මැරෙන්නේ අයියා ඔය වෙයි අයියා ඒ හිතෙන්නේ ඔය මේ ජීවත් වුණ ඇති වුණාම කාට පැනලා මැරෙන්න දෙනවට හරි ජීවත් වෙලා තිබෙන්නේ ජීවත් වෙලා තියන් දැන් ඇති වගේ නිකන් හිටියා ඔයා මගෙන් ගිට කන හොඳ දැන් ඇති වෙලා තියෙන්නේ මේ මොන මට දැන් හිතෙන මේ මොන මං හින්දානේ පොඩ්ඩක් අර ජීවත් වෙන්න ආසී තියෙනවා ඔව් සම්සිඳ තමයි මේ ජීවිතේ පාවෙලා තියෙන්නේ මට දැන් අපිට ඉඳන් මේ ජීවත් වෙන්න ආස මට සම්සිඳ තමයි පාවෙලා තියෙන්නේ මම හින්දානේ පොඩ්ඩක් හරි නෑ නෑ ආසාවෙන් නෑ නෑ සම්සිඳ තමයි මට මේකේ එපා වෙලා ඉන්නේ දැන් තුන් මිනිස්සු මේ මිනිස්සු බලන මිනිස්සු හිතන ඇති මේ ඇත්ත කියලා ඇත්ත තමයි තියෙන්නේ ඇත්ත තමයිනේ ඔයා හැමදාම බොරු කියන්නේ පොඩක් මං ගැන කතා කරන්නට චුට්ටක් ඔයාට දැනෙන දේ චුට්ටක් කියන්නකෝ මං ගැන සම්ප කියලා දෙන්න නේද අනේ මන්ද දැන් දේවල් කිව්වොත් මට ගෙදර යන්න වෙන්නේ නැහැ කියන්න මං කියන්නේ නැහැ මොකද අනේ සඳ හොඳක් කියපු දවසක් නෑනේ අනේ හොඳක් කියන්නේ බයි මං හොඳක් කියන්න හරි මං හොඳ නෑ ඈ මං හොඳයි මං ඔයාට උදේම නැග්දලා කුක්කු එකක් හදලා දෙන්න අද විතරද කොහේ හදලා දුන්නේ අද විතර ඇත්තට හදලා දුන්නේ ඉතින් මටත් ඇහැරෙන්නේ නෑනේ අද විතර වුණ ජීවිතේ පළවෙනි වාරට බැන්දට පස්සේ හදලා දුන්න තේ එකක් ඊට කලින් හදලා දීලම නෑ හදලා දීලා තියෙනවා මං කියන්නේ නිදාගෙන නැගිටපු ගමන් හදලා දීලා නෑනේ ඉතින් ඔයා මට උදේ නැගිටින්න දෙන්නේ නෑනේ පැයක් දෙකක් ගිහිල්ලා පැයක් විතර ගිහිල්ලා නැගිටලා පැයක් විතර ගියා අද නම් නැගිටපු ගමන් තේ එකක් ළඟට ආවා හෙලිකොප්ටරයක් යනවා ඒකේවත් යන්න තියෙන්නේ මාව මං කියන්නේ අම්බේ අපේ ගෑණිය එතන ගිහින් දාපන් ඔය හරි කමන්නේ ඉතියෝපියාවේ හරි කමන්නේ ගිහින් දාපන්